බොරු කියන්න එපා. බොරුවෙන් ලෝ රවටන්න එපා. දැන් ඒකනේ සමහර අය කියනවා මට නම් ඕනම සිල්පදයක් රැක්කකි මේ බොරුව තමයි කියලා. ඒ තමයි අමාරු මේක. පින්වතුනි අසත්‍ය කියනවා කියන එක මහා භයානකයි. මේ ලෝකේ මිනිස්යාගේ ආයුෂ භාගයට භාගයක් අඩු වෙනවා බොරු කියනකොට. බොරුව කියන කෙනා මනුස්ස ලෝකේ ඉපදුනොත් එහෙම ඔහුට දරුවන් ලැබෙන්නේ නැහැ කිව්වා. වෙනත් පුණ්‍ය සංස්කාරයකින් දරුවෝ ලැබුණොත් ඒ කුසේ ඉපදෙන්නේ බොරුව කියන කර්මයේ මුසු වුණොත් දුවෙක් කිව්වා. යම් අම්ම කෙනෙකුට පුතෙක් ඉන්නවා නම් ඒ පුතා අම්මගේ කුසේ ඉපදුනේ ඒ අම්මයි තාත්තයි සංසාරේ කියපු ඇත්ත වචනයක කර්මයක් මුල් වෙලා. තමන්ගේ අම්මයි තාත්තයි දරුවෝ ඒ සියලු දෙනාම එකනම නිවසක මැරෙනකල් ඉන්න බෑ. අවසාන කාලේ තනි වෙනවා. එහෙනම් අපි බාහිර සාධක තියෙන පුළුවන් දුව රට පුතා රට කොයින් හරි මොකෙක් බාහිර සාධක සාධාරණ සාධක දරු මුණුබුරන් නිතර දැක දැක ඉන්න නැති වෙන්න සංසාරේ තමන් කරපු කර්මය තමයි බොරුව. ඔබ එක බොරුවක් කියනකොට ඔය විපාක ටික ඔක්කොම කවදා හරි විපාක දෙන්න හැදෙනවා එක බොරුවකින්. අපි කරන කියන දේවල් බලපාන හැටි බලන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ විහිළුවටවත් බොරුවක් නම් කියන්න එපා කියලා රාහුල තෙරුන්ට වදාළා.